කපනකින් සමහරුන්ට හොඳයි කියන්නේ. අනේ මාව බේරගන්න. සූටි වර දැක්කද? මිනිස්සෙක් බැලුම කෙලිලා බේරගන්න කියලා කෑ ගහනවා. අපි ගිහලා බේරගමු. යා එන්නකො යන්න. මොකද්ද ඔය දෙන්න කරන මොඩ වැඩේ? මොඩ වැඩේ කියන්නේ මිනිස්සෙක්ව බේරගත්ත එක මොඩ වැඩක්ද? කෙලෙහි ගුණ ගන්න නැති මොඩියා. මම තමයි ටක් නගරේ උපේන්ද්‍ර රාජකුමාරයා. අන්නර බැලුන් එකේ මගේ කෝටියක් වටින දියමන්තියක් තිබුණා. ඒක හොරෙක් මගේ දියමන්තියත් අරගෙන පැනලා ගියා. මං කොහොමෙන් හරි හොරාවනම් අල්ලගත්තා. හැබැයි බැලුමේ තමයි දියමන්තිය තිබිලා තියෙන්නේ. මගේ බැලුම යනවා. අන්න අනේ මගේ දියමන්තිය. සොරි රාජකුමාරයානේ සමාවෙන්න ඕනේ වෙච්ච වැරද්දට. අපි දැන් නෑනේ ඉතින්. ඔයාගේ නැති වෙච්ච වස්තුව අපි අරන් දෙන්නම්කෝ. ඇත්තමයි. රජතුමාගේ හිටියකට බය වෙන්න එපා. මම මේක කොහොම හරි පොඩි ප්ලෑන් එකක් දාලා ඔයාලට හොයලා දෙන්නම්කෝ. ඒකටේ මුදලාලි රාජකුමාරයාගේ වස්තුව නැති වෙලා කියලා කියන්නේ. මුදලාලි ඔය කොහෙද යන්නේ? මම යන්නේ දියමන්තිය පස්සේ. ඔයාලට ඕනනම් ඔය කුමාරයා බලා ගන්න. කුමාරයා බය නැතුව ඉන්න මං ෂෝට්කට් එකක් දානවා. ඔය ෂෝට්කට් ලොං කට් හැමදේම මම දන්නවා. දැන් අපිට කරන්න තියෙන්නේ මහාචාර්යතුමාගේ ෆ්ලයිට් එක අරගෙන ගිහිල්ලා ඉක්මනටම අපේ වැඩේට බහින එකයි. යමු ලොකු හොරෝ පොඩි හොරෝ ඉක්මනටම. ඔන්න දැන් අපිට ඉතුරු වෙලා තියෙන දියමන්ති ටික ගන්න එක විතරයි. Don't worry, Sutio Matio. ඔයාලගෙන් අහන්න නැතුව මේ යානේ ඔලු හෙලිකොප්ටර් දෙකයි අපි අරගත්තා. Bye bye. See you. සූටියෝ මෙහෙම ගියොත් නම් ජෝන රාජකුමාරයාගේ දියමන්ති ටික ගන්නවමයි. අයියෝ මාටියෝ මේ කිසි දෙයකට බය වෙන්න එපා. මොකද දන්නවද මං ගාව තියෙන සුපර් පවර් පොල්ලක්. අපිට පුළුවන් එකෙන් පැන ගිහිල්ලා ওই ජෝනවයි කට්ටියවයි ටක්කෙටම අල්ලගන්න. බය වෙන්න දෙයක් නැහැ. හරි මහාචාර්යතුමා දැන් මට කියන්නකෝ ඔයා කියන ඔය පොල්ල කොහෙද තියෙන්නේ කියලා. අයියෝ මාටියා බය වෙන්න දෙයක් නැහැ. ඔයා ඔබ පොඩ්ඩක් ඉන්නකෝ. මං ටුස් ගාලා ගිහලා සුටුස් ගාලා අරගෙන පොටස් ගාලා එන්න. ඔන්න සූටියෝ මාටියෝ මෙන්න මං කිව්ව පොල්ල මේකේ අපිට ඕනෙදලා උඩ පයින්න පුළුවන්. අපෝ අයියෝ අයියේ කොහොමද? වෙන්න බෑ. සූටියයි මාටියා උඩ ඉන්නේ කොහොමද? ඒ දෙන්නගේ ඔලු හෙලිකොප්ටර් දෙක මගේ ළඟ තියෙද්දී ලුක්ක ඔයාගේ වැඩේ හරියන්නේ නැහැ මගේ. අන්න සූටිනේ මාටිනේ ඇත්තටම ඇවිල්ලා ඔන්න එනවා. ඒ මොකද්ද? පොඩි උන් එක්ක සෙල්ලම් කරන සෙල්ලම් බඩුවක්ද? සූටියටයි මාටියටයි මේ මොකද්ද හම්බෙලා තියෙන්නේ? එයාලා කොහොමද මේ පොල්ලෙන් ඒ විදිහට පැන එන්නේ? ලොකු හොරෝ පොඩි හොරෝ මම මේ ඉස්සරහ තියෙන බැලුන් එකට නගිනවා. මම මේකට ගිහිල්ලා දියමන්ති ටික අරන් එනකන් මේ යානාව පරිස්සමට මේ විදිහටම තියාගන්න ඕනේ. ලුක්කමනේ කිව්වේ බැලුමට යනකම් කිසිම තැනක යන්න එපා. ගෙලින්ම බැලුමටම යන්න කියලා අර බලන්න. බැලුම ළඟමයි තියෙන්නේ. එන්නත් එක්ක මොනවද ඔය කියව ඉන්නේ? පේන්නේ නැද්ද මේ ඔහෙලගේ ලොක්ක නේද බිමට වැටෙන්නේ? අයියෝ! ඔය යානාව අරන් ඇවිල්ලා මාව බේර ගන්නවා. ඉක්මනට එනවාකෝ. හරි ලොක්කා ඔන්න දැන් එනවා. ලොකු හොරෝ පොඩි හොරෝ හිතාගෙන ඉන්නේ මං සර්කස් එකේ ඉන්නවා කියලාද? හටියා මට ගහනවා.
මට පැන ඉක්මනටම ඉස්සරහට යමු. ඉක්මනටම බැලුම ගාවට යන්න ඕනේ. Shooting party. Shooting party. ලොක්ක එන්නකෝ ලොක්ක ඔන්න තියෙනවා දියමන්තිය මේ දියමන්ති යෝ මගේ කාරක අනේ කවුරුවරෝ කාරික බේරගන්න දෙයියනේ මොකක්ද සූටිය මොකද කරන්න කියන්නකෝ මහත්තයා තමයි කාරක බිමට වැටෙනවා ඉස්පට මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද පත්තුනා එක පාරම හොන්ට ජම්ප් එකක් දාමු ඔන්නේ ඔන්න අයියෝ ඇටි යන්නයි සූටිය වන්න ජෝන පනල යනවා අයියන් මොකද ජෝන් මැරීකට හුලං ගහන්නේ මොකද අපි ළඟට එනවට මොකද බයේද ඔයාලට ළඟට එන්න නම් පුළුවන්. හැබැයි ඉතින් මං ගන්න ඕන දේවල් නම් ඔක්කොම අරගෙන ඉවරයි. ජෝන් මේ ඉන්ස්පෙක්ටර්ලකින් බේරි කමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක් ඒක ඔය දන්නවනේ ආසම්මයි අනේ මොනවා කරාද මට ඉස්පෙක්ටර් මෙටි වැඩක් කරේ අපි අල්ලන එක කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්. පත්තුනා හැමෝම අද්දක දිගට බැලු මාල්ල ගන්න බලන්න ඕනේ ඔන්න බලන්න අයියම්මා මදයි කොලා අන්න ජෝන් පැනලා යනවා අර බලන්න ජෝනට නම් කීයටව පැනලා යන්න දෙන්න විදියක් නැහැ මම රාජකුමාරයාට පොරොන්දු වුණා යාගේ වස්තුව ආපහු ගෙනල්ලා දෙනවා කියලා යමු කාර් එකට ආපහු යමු ගිහිල්ලා ජෝනගේ පස්සෙන් බන්නමු අයියම්මා පුදුම විද්‍යාඥයෙක් තමයි ඈ හදිසි අවස්ථාවක කරන්න දෙයක් ඇත්තේම නැත්තේ ඈ බැකප්ට මංගාව තියෙනවා මං කෝකටත් කියලා මේකට අමතර බැටරියක් හයි කරලා තියෙන්නේ හැබැයි ඉතින් ඔය රටිපාට බටින් කෑල්ල කොහමද ඔබා ගන්න ඕනේ හරි හරි ඔන්න ඕක ඒක ඔහෙට මතක් වෙන්න අපි ටික මෙතනින් බිමට වැටෙනකම්ම හිටියා නේද මහාචාර්යතුමෝ ඈ අයියෝ සෝරි සූටියෝ සෝරි මේ ජෝන්ගේ ප්‍රශ්නින්ද මගේ මොලේ එහෙම පිටින්ම කචල් වෙලායි තිබුණේ ඔක්කොටම කලින් ගිහිල්ලා අපි ජෝන් මල්ල ගන්න ඕනේ නැද්ද මේ මොකද මේ උනේ මගේ ඔළුව හෙලිකොප්ටර් එකක පාර්ට් මෙහෙම නැවතුනේ ඇයි තමන්ට කරපුදී අනුන්ට පළ දෙනවා කියලා අමතක වුණා නේද ජෝනෝ ඈ කොහොමදත් ඒගොල්ලෝ බිමට වැටෙයි අපි දෙතෙන් ලියා ගන්න බැරි වෙයි වාගේ මේක බර කරත්තයක් නෙමෙයි ඔක පොඩ්ඩක් පාගල හයියෙන් ඉස්සරහට යමු මොනවද මාතියෝ ඉන්ස්පෙක්ටර් සර් අනේ කවුරු හරි අපි බේර ගන්නකෝ මේ මොකද කරන්නේ මටත් බේරෙන්න විදියක් නැතුව තින්දි මගේ කකුල් දෙක එල්ලන්නේ පිස්සුද රාජකුමාරයාණනි ඔන්න කට්ටිය වල්ලගෙන ආවා එතකොට කොහමගේ දියමන්ති ජෝන් හොඳ හිටින් රජතුමාගේ දියමන්තිය දෙනවද නැද්ද දියමන්ති
අපි ඔලු හෙලිකොප්ටරෙන් එනකොට ඒක හැමතැනම වැටුණානේ. අනේ ලොක්කා මොකද මේ පොඩි කියන්නේ ඒක ඔයාගේ බජාජ්නේ තියෙන්නේ මේ වලන්නේ. අනේ මේ මෝඩයා මේ වැඩේ කෑවනේ. ආමෙන්න. thank you ෂූටියෝ මාටියෝ. ඔය දෙන්න කරපු උදව් මං කවදාකවත් අමතක කරන්නේ නෑ. thank you. thank you Shooting.